Hi everyone. යමුද අබුඩාබි වල තියෙන තවත් ලස්සනම ලස්සන තැනක් බලන්න. එහෙනම් එන්නකො මාත් එක්ක. බලන්න ආවේ උංග කලකින් දැක්කේ නැති නිසයි. මේ තමයි මගේ යාළුවා. හායි. හරි. දැන් අපි අද පොඩි ගමනක් යන්න හදන්නේ. තාම කියන්නේ මම කොහෙද යන්නේ කියලා. අපි ගියාට පස්සේ බලමු කොහෙද යන්නේ කියලා. දැන් බස් එකේ මේ සෙන්ට්‍රල් බස් ස්ටොප් එකට යන්න ඕනේ මෙතන ඉඳන්. ඒ බස් ස්ටොප් එකට ගිහලා තමයි අපි යන තැනට බස් එක ගන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අන්තිම වෙනකන් අපි බලමු කොහෙද යන්නේ කියලා. අපි දැන් මේ යන්නේ සෙන්ට්‍රල් බස් ස්ටොප් එකට. මේ එන බස් එකේ තමයි අපි සෙන්ට්‍රල් බස් ස්ටොප් එක ගාවට යන්නේ. මේ තමයි අපේ බස් කාඩ් එක අබුඩාබි ඉන්න අය නම් දන්නවා. ග්‍රීන් කලර් බස් කාඩ් එක අබුඩාබි වලට තියෙන. බස් එකෙන් බහලා මම දැන් ආවා මේන් බස් ටර්මිනල්. අබුඩාබි වල තියෙන සෙන්ට්‍රල් බස් ස්ටොප් එක. මෙතනින් අපි ගන්න ඕනේ 408. ඒ කියන්නේ මම ඊළඟට යන තැනට යන්න මම ගන්න ඕනේ 408 බස් එක. පැසෙන්ජර් එන්ට්‍රන්ස් එකේ ඔයාලා එන්න ඕනේ. එතකොට පැසෙන්ජර් එන්ට්‍රන්ස් එකෙන් ආවට පස්සේ ඔයාලට බස් ටයිමින් එකට බස් එක එන්න මෙතන නවත්තලා තියන්නේ. ප්ලැට්ෆෝම් 1 එකෙන් එළියට ආවහම ඔයාලට 408 බස් එක නවත්තන තැන හොයාගන්න පුළුවන්. සෑහෙන්න ටික පොලිමක් තියෙනවා. පොලිමේ ඉඳලා තමයි බස් එක යන්න වෙන්නේ. පොලිමේ ඉඳලා අපි බස් එකටත් ගොඩ වුණා. මෙතන ඉඳලා අපිට තියෙන පැයකුත් විනාඩි 10ක වගේ ට්‍රැවල් එකක්. අබුඩාබි ඉඳලා අපි පිටත් වෙද්දි 3:17යි වෙලාව. ඔයාලා දන්නවා මේ තියෙන ග්‍රෑන්ඩ් මොස්ක් එක අබුඩාබි වල තියෙන තවත් ලස්සනම ප්ලේස් එකක් තමයි මේ ග්‍රෑන්ඩ් මොස්ක් එක කියන්නේ. අපි ගියේ සතිය දවසක වුණත් පාරේ ට්‍රැෆික් වලින් නම් අඩුවක් උනේ නෑ හැබැයි. ඉතින් ඔයාලට මං කියන්න ඕනේ තමන් ආස කරන දෙයක් කරන්න, තමන් ආස කරන තැන කියන්න. ඒ දේවල් කල් දාන්න ඕන දේවල් නෙමෙයි. අපිට ලැබෙන හැම තප්පරයකින්ම ඔයාගේ ජීවිතේට ලස්සන මතක ගොඩාරියක් එකතු කරගන්න. කතාවෙන් අපේ ප්ලේස් එකටත් ආව එහෙනම්. මේ තමයි මං අද ඔයාලව එක්කන් යන තැන. අබුඩාබි වල තියෙන ෂේක් සයිඩ් ෆෙස්ටිවල්. හරියටම පැයකුත් විනාඩි 10ක් වගේ ඇතුළත අපි ආවා. ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ඇවිත් තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. එතන තමයි එන්ට්‍රන්ස් එක. මේ තමයි ටිකට් කවුන්ටර්ස්. එන්ට්‍රන්ස් ටිකට් එක ඩිරාම් 10ක් වගේ පොඩි ගාණක් තමයි වෙන්නේ.